අපේ සාමාන්‍යයෙන් මේ මම නෝට් කරලා තියෙන දක් ස්ටයිලින් පොඩක් අඩුයි අපේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. අපි හැමෝම හැමදේම දන්නේ නැහැ. අනවශ්‍ය විදිහට කලබල වෙනවා. හරි හදිසියක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් අහලා ඒ මනුස්සයාට ප්‍රශ්නේ ප්‍රොසෙස් වෙන්න වෙලාවක් දෙන්නේ නැහැ. උත්තරේ බලාපොරොත්තු වෙනවා. සම්ද්‍රික වැඩ පඬිතයි. නැත්තම් ආඩම්බරයි. අපේ තාත්තත් සාමාන්‍යයෙන් ෆිල්ම් පිස්සෙක්. ඉතින් යා කොච්චර ස්ට්‍රගල් කරාද හරි ආසයි ඒව කරන්නේ. නෑ ඉතින් මම කියන්නේ ජාතිවත් තමන් කරගෙන දීලා. එයාමයි මම දාලා වැඩක් කරන්නේ. දවසට තියෙනවා අපිට සීන් 14ක් ෂූට් කරන අර වැස්සත් නැතත් කුණාටුවක් ආවත් ඒ සීන් 14 ගහන්න ඕන දවසට රයිට්. මිනිස්සු හැසිරෙන විදිය මම දැකලා තියෙනවා. මූණවල් වෙනස් වෙන හැටි දැකලා තියෙනවා. වෙලාවෙ යද්දි මිනිස්සුන්ගේ ටෝන් එක වෙනස් වෙන ඒවා දැකලා තියෙනවා. අකලංකත් එක්ක තමයි අලි වැඩේ. එයා විතරයි ඔළුවේ තිබ්බේ. රඟපානකොට ගොඩක් හිතනවා කියලා මට හිතිලා තියෙනවා යා. හැබැයි ඒකටදී පොසිටිව් විදිහට ගන්න පුළුවන්. දැන් කසුනිට දෙනවනම් මොන කැරක්ටර් එකද දෙන්නේ? මම දන්නවා කියන්න බලන්න මම නිකන් හිතනවා කියන්න බලන්න. අසුනිට ඕන එකක්ද? අමතක වෙලා අද මම එදන් ආවේ ඒක ඇඳ මම ඒ කියන්නේ මම දැක්කම මම දැක්කා. මට අරක පලාදී තේරුනේ. අනිවාර්යෙන් මේක ලින්ක් එක යවන්න යාට. මාළු තමයි. කාලයක් තියෙනවා ඒකේ. බැලුම් ගන්න සමය. සීසන් එකද? වෙලාවට හරි දුක්යි. ඒක වෙලාවට හරි කරදරයි. ඕක තමයි මම හිතුවේ. කැපතෙනා කවුරුත් මන්දියා පිළිකුලෙන් බලනකොට. වෙල්කම්. මේ ලොං වීකෙන්ඩ් ටීම් එකත් එක්ක අද අපි පොඩ්ඩක් සෙට් වුණා. සාමාන්‍යයෙන් ලොං වීකෙන්ඩ් කියන්නේ ආතල් වැඩක්. ඒ ආතල් වැඩක් තමයි මේ සීරීස් එක. ඒක අන්ද මේක ස්ට්‍රීම් ඇක්ස් එකේ රිලීස් වෙන්නේ. මුලින්ම මට පොඩි ආසාවක් තියෙනවා අපි අලුතෙන්ම ප්‍රොඩියුසර් කෙනෙක්ව මේකේ ඉන්ට්‍රොඩියුස් කරනවානේ. ඒ ප්‍රොඩියුසර් ගැන පොඩ්ඩක් කතා කරන්න. ශානුද්‍රි. මොකද්ද මේ එකපාරට ප්‍රොඩියුසර් කෙනෙක් කියන්නේ? ප්‍රොඩියුසර් කියන්නේ අයියනේ පළවෙනි ප්‍රශ්නේ මට දුන්නේ. නෑ. අපි ඩිරෙක්ට් එකෙන් පටන් ගන්නවා නෑ වැඩේ. ඩිරෙක්ට් එකේ වැඩේ කරන්න ප්‍රොඩියුසර් කෙනෙක් එපා. අපි බේරගත්තේ නෑ තමයි. නෑ නෑ එහෙම මේ ලොකු ප්ලෑන්ස් තියාගෙන මේ ප්‍රොඩියුසර් කෙනෙක් විදියට එනවා. එහෙම එකකින් ආපු එකක් නෙමෙයි. උදාර අයියාගේ ආරාධනාවක් තමයි මම මේ වැඩේට ප්‍රොඩියුසර් කෙනෙක් විදියටත් සම්බන්ධ වෙන්නේ. හැබැයි මම මේක රඟපානවත් එක්ක ප්‍රොඩියුසර් කෙනෙක් නෙමෙයි. හරි ඉතින් යාගේ ආරාධනාවක් වුණත් ඉතින් වැඩක් කරන්න මොකක් කරි තියෙන්නේ බෑ. නෑ ඇත්තටම මේ කාලයක් තිස්සේ සල්ලි වැඩි වෙලා එහෙම. අනේ නෑ එච්චර නෑ එහෙම එකක් නෑ මේ නිකන් පොඩ්ඩක් මට කරගන්න පුළුවන් බජට් එකක් ඇත තිබිච්ච නිසා මම නෑ මේක ඇත්තටම උනේ මෙහෙමයි. ඒ කියන්නේ මේක කරන්න හැදුවේ මේ කියන්නේ වෙන ප්‍රොඩියුසර් කෙනෙක් කරන්න හිටියේ. මම මෙවට ඔය කිව්වා මම මේ හම්බෙද්දි මෙයාලා ඔක්කොම ඩේට් දාගෙන ඔක්කොම බුක් කරලා ඔක්කොම කරලා ඉවරනට පස්සේ දවස් 10ක විතර කලින් ඉන්නේ මගේ. මේක තමයි ඉතින් අන්තිමට මිනිහා මගේ ඇරියා. මට කරගන්න දෙයක් නැහැ. දැන් මම මගේ පළවෙනි කියන්නේ කලින් අනිවාර්යෙන් මේක ලින්ක් එක යවන්න යාට. ඔව් ඒක තමයි. නෑ මම යාට මැසේජ් එකක් දාලා ඔය අපරාධයක් කරගත්තේ කියලා මේ මම මැසේජ් එකක් දැම්මා යාට කොහොමද මේ මට ඒක නවත්තන්න බැරි වුණා. මේ ඊට පස්සේ මොකද මගේ පළවෙනි වැඩේ කලින් COD කියලා ෂෝට් ෆිල්ම් එකක් කරලා තියෙන මේ වගේ කරන ලොකු වැඩක්. ඊට පස්සේ මම කැනඩාවේ අයියා කෙනෙක් මතක් කරන්න උනේ අනුරුද්ධික අයියා. එයාට කිව්වට පස්සේ මගේ COD එක දැකලා එයා කිව්වා මල්ලි හරියම කරාන් ඒ සල්ලි දිනව නෙමෙයි. එයා පොඩි ගාණක් මේ කරා. ඊට පස්සේ මමත් ගාණක් දාලා දෙන්න හිටියේ ඒ ගාණ මදි බජට් එක කවර් කරගන්න. තව ප්‍රොඩියුසර් කෙනෙක් හොයාගන්නකම් ඉස්සරහට. මෙයා ඉතින් ඇවිල්ලා බීරගත්තා. අපි ඊට පස්සේ කතා කරලා මම කිව්වා මම කියන්නේ දැන් අපේ මම දැන් අපේ තාත්තගෙන් මම දන්නවා සාමාන්‍යයෙන් වැඩ කරන ආසාව තියෙන අය ගැන මම හොඳට දැකලා තියෙනවා. ඉතින් අපේ තාත්තත් සාමාන්‍යයෙන් ෆිල්ම් පිස්සෙක්. ඉතින් යා කොච්චර ස්ට්‍රගල් කරාද හරි ආසයි ඒව කරන්න කියන එක මම සාමාන්‍යයෙන් මේ අයියාගෙනුත් මම හරි ආසාවේ උනන්දුව ඔක්කොම දැක්කා. ඉතින් විශ්වාසය මත තමයි ඉතින් ඔක්කොම අපි කරන්නේ. මම කොහොමද අයියව පර්සනලි කලින් දැනන් හිටියේ නැහැ. හැබැයි වැඩේ කතා කරගෙන යනකොට මටත් වැඩේට ආසයි. දැන් මම කවුරු ප්‍රොඩියුස් කරන්න හිතේ නැත්නම් වැඩෙත් අපිට නැති වෙනවානේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ඉතින් මම හිතනවා බලාගෙන ඉන්න අයටත් හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි වැඩේ. ලොං වීකෙන්ඩ් ඇයි කියන්නේ මම කියන්නේ මොකක් හරි වෙන ප්‍රොජෙක්ට් එකක් තිබුණාද නැත්නම් ලොං වීකෙන්ඩ් කියන ප්‍රොජෙක්ට් එක කලින් ඉඳලම ප්ලෑන් කර හිටියද? දැන් ඔය වෙබ් සීරීස් එකක් කරන්න ඕනේ කියන අයිඩියා එක කොහොමද වාට එන්නේ?
වෙබ් සීරීස් එක කියන්නේ ඒක කොහොමත් මොකක් හරි මම ෂෝට් ෆිල්ම් එකක් කරලා තිබ්බා කෑෂ් ඔන් ඩෙලිවරි කරලා කලින් මට කොහොමද වැඩක් කරන්න උවමනාව තමයි තිබුණේ. එතකොට අර වගේ ආරාධනයක් ඇවිල්ලා තමයි පටන් ගත්තේ. මේක මගේ අයිඩියා එක මගේ ඔළුවේ තිබුණා කොහොමද. තිබුණාට පස්සේ අර පැත්තෙන් ප්‍රොඩියුසර් එකෙන් ආරාධනයක් ආවට පස්සේ තමයි මේක කරන්න ගත්තේ. මොකද දැන් ඔය ටෙලිග්‍රාම් වල එහෙම අපිට ඒ channel වල කට්ටියගේ අරක් අරගෙන වගේ තියෙන්නේ වෙල්ටේ අපි මොකක් හරි එකක් හොයා ගන්න ඕනේ දැන්. මේක පවා කරන්නේ අපි Streamax එකට පවා දීලා තියෙන්නේ. කියන්නේ මේ මං කවුද කියලා පෙන්වන්න නෑ ඕනේ. මම කවුද කියලා නෙමෙයි. නෑ අපි වගේ කට්ටියට දැන් ගොඩක් ෂෝට් ෆිල්ම් ගොඩක් එළිය කෙරෙනවා. අපි වගේ කට්ටිය පොඩි කට්ටිය ෂෝට් ෆිල්ම් වල සව ලස්සන මාර දේවල් කරනවා. පෙන්වන්න දෙයක් නෑ. දැන් අපි try කරන්නේ දැන් මම try කරන්නේ Streamax කට්ටිය try කරන්නේ මොකක් හරි එකක් හදාගන්න දැන්. මේක දාන්න දැන් තැනක් හදාගන්න Streamax එකට දීලා තියෙන්නේ ඒකයි OTT එකක් විදිහට try එකක් තමයි අපි දෙන්නේ කොහොමද මේක වැඩ කරන්න කියලා. තව කට්ටියට ඇවිල්ලා ඊට පස්සේ ඕන තරම් වැඩ කරන්න පුළුවන් දිගටම. කසුනේ හරි සයිලන්ට්. නෑ කිව්වනේ ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් දෙනවා කියලා. ඒක අන්න ප්‍රශ්නයක් අහන්න දැන් මේකට ඔයා සම්බන්ධ වෙන්නේ කොහොමද කියන්නේ? මොවාට මේක කොහොමද? මම උදාරයව එහෙම පර්සනලි දැනගෙන හිටියේ නැහැ. හැබැයි අක්කා ඇක්ට් කළානේ COD එකේ අක්කා විශාලනී අක්කා ඇක්ට් කළේ. ඉතින් එතකොට මම ෆිල්ම් එක බලලා තිබ්බ කෙනේ මේකට කතා කරද්දි ට්‍රේලර් එක ට්‍රේලර් එක අවුට් කරලා තිබ්බා. ඔව් ඒක තමයි. එතකොට මෙයා වැඩ කරපු එකත් මම දන්නවා. එතකොට ඒ කතා බහේ දන්නවා මම. හැබැයි මේකට කතා කරනකම් අපි දැනන් හිටියේ නෑ. ඊට පස්සේ කතා කළා මෙහෙම වැඩක් කරනවා එහෙම කියලා. ඊට පස්සේ ඇත්තටම මේ ආපු පළවෙනි එක තමයි අපි දැන් ඇක්ට් කරන එක. එපා වෙලා තියෙන්නේ. බෑ කියලා කිව්වනේ. බෑ කියලා නෙවෙයි කිව්වේ. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඔව් ඒක කතා කරපුවන් කිව්වේ බෑ කියලා. එතකොට අපි දෙන්න ගොඩක් එකට ඇක්ට් කරලා තිබ්බේ මියුසික් වීඩියෝස් ජෑම් වෙබ් සීරීස් එහෙම. ඉතින් තවනම් ඇති කියලා හිතලා මං කොහොම චුට්ටක් මෙහෙම එකක් තියෙනවා මම පොඩක් මෙයාත් එක්ක කතා කරලා කියන්නම් කියලා. ඊට පස්සේ ඉතින් අපි දෙන කතා කරලා කමක් නැහැ කරමු. ඉතින් ආතල් වැඩක් කියලා තේරෙනවා. ඔව් දැන් ඒකේ දැන් ඔය අපේ ට්‍රේලර් එක රීල්ස් කරපුවා මම දැක්ක ඒකේ පල්ලෙයා කමෙන්ට් වල හරි මේ අර කිසිං සීන් එක සම්බන්ධයෙන් පොඩි ප්‍රතිචාරයක් මිනිස්සු දක්වලා තියෙනවා. කමෙන්ට්ස් එහෙම ලොකුවට මුලම බැලුවා චුට්ට ඊට පස්සේ මිස් වුණා. නෙගටිව්ද පොසිටිව්ද? දෙකම තියෙනවා ඉතින් මිනිස්සුන්ගේ සමහර එක જાති ඒවා තියෙනවා. මේ දැන් ඔය වගේ දැන් ඕක දැන් අපි ෆස්ට් එකේනේ තියෙන්නේ. දැන් ඔයාට තියෙන කැලේ මම කියන්නේ දැන් සෙකන්ඩ් එකේ ඔය වගේ කැලේ කොහාට තිබුණොත් කරනවා. සෙකන්ඩ් එකට මාව ගන්නවද? සෙකන්ඩ් එකේ ඉන්නේ. මාව ගන්න රඟපාන්නද ප්‍රොඩියුස් කරන්නද? ඒක මුලින් කෙලෙන්නේ එතකොට මම අපි මේ ප්‍රශ්න ඉවර කරලා නෑ ඒක මටත් වැදගත් ප්‍රශ්නයක් මට ආව නෑ ඉතින් ඕනකමින් ලියන්න පුළුවන් නේ මේ කැලේ. ඔව් ඒක හරි. දැන් ට්‍රේලර් එකේ නෑ මගේ එක සීමාවන් තියෙනවා, ලිමිට්ස් තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. තාම ලියලා නැහැ නේ ඉතින්. ඔව් ලියන්න කලින් මං ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න. අකලංක දැන් සාමාන්‍යයෙන් ටෙලි ඩ්‍රාමා වල රඟපාන එක ඇයි මේකයි. ඒ කියන්නේ එකක්ද නැත්නම් මේ දෙකට මොකක් හරි වෙනසක් තියෙනවද? ඇක්ටින් නම් ඉතින් ඇක්ටික්. ඔව්. ඔව්. ඇක්ටින් කියන්නේ වැඩ කරන විදියත් එක්ක ඔව් වැඩ කරන විදිය ඉතින් අර ටෙලි ඩ්‍රාමා කියන්නේ නිකන් පොඩ්ඩක් අර T20 වගේ නේද? පොඩි මේ තියෙනවනේ පොඩි වෙලාවක් තියෙන්නේ මේ කියන්නේ T20 කියලා මම කියන්නේ මේ දැන් ඉතින් නේ ගොඩාක් ඒවා එහෙමනේ මේ දවසට තියෙනවා අපිට සීන් 14ක් ෂූට් කරන අර වැස්සත් නැතත් කුණාටුවක් ආවත් ඒ සීන් 14 ගහන්න ඕන දවසට රයිට්. එතකොට නිකන් අපි කෙලින්ම අර මෙරින් සෝල්ජර්ස්ලා වගේ තමයි බහින්න ඕනේ. ඔක්කොම බෝම්බ අරම M16 අරගෙන බුලට් ඔක්කොම දාගෙන ඔක්කොම ලෑස්ති වෙලා තමයි බහින්න ඕනේ. එහෙම එකක් නෙදෙන්නේ. ඔව් අර කලින් ප්ලෑන් කරලා කරන වැඩ හරි අඩුයි. කරනවා එහෙම වැඩ. තියෙනවා මම කියන්නේ ගොඩක් තිය අඩුයිනේ. මේ ගොඩක් ඉතින් අන්තිමට කැරකිලෙන්නේ අර මේ මැක්කගේ වගේ මේ සල්ලිනේ අන්තිමට එන්නේ අපිට එච්චර ලෑස් වෙන්න බෑ මේ සල්ලිය. මෙහෙමයි. මොකක් හරි වැඩකට මිනිස්සෙක් ඒ වැඩේ ගැන හිතන්න ගන්න තැන ඉඳලම සල්ලි විදන් එනවනේ. ඔයාට එහෙමනේ. ඔයා පිටපතක් ලියන්න ඕන කියලා හිතන තැන ඉඳලම සල්ලි විදන් එනවා. ඒක නවත්තන්න බෑනේ. බෑ මෙහෙ ලියද්දි කොහොමද ලොකේෂන් පවා මේවා කරගෙන අපි කරන්නේ පොඩි එකක් දාගන්නේ පොඩි එකක් තියෙනවා. මේක කරන්න බැරි වෙනවා මේක මෙච්චර ලිව්වොත් කියලා ඉතින්. ඒක ලංකාවේ හැටි නවත්තන්න බෑ. ඒ වගේ තමයි මම කියන්නේ ඇක්ටර්ස්ලටත් ඒකටම යම්කිසි ප්‍රෙපරේෂන් එකක් දෙන්න හිතනකොටම ඒකට සල්ලි යන මුදලක් තියෙන වියදම් වෙන. ඉතින් අර ඒ වගේ දේවල් එක්ක හරි අමාරුයි මේ එහෙම. එතකොට ඒකයි සමහරලාට ගොඩක් ආය නම් ඔන්න ඔය අඟපන් නැති කරලා දානවා වගේ තැනකට එන්නේ අවසානේ.
සාමූහික ගතිය ටිකක් වැඩිපුර තියෙනවනේ මේ වගේ වෙයි. දැන් DOP ගත්තොත් මගේ යාළුවෙක්. උදාහරණයක් මම කලින් දන්නවා. මේ ඉතින් මගේ හරි එතකොට දැන් ශනුද්‍රිය ඉතින් එදා තමයි හම්බුනේ. හැබැයි ඇත්ත ඉතින් එහෙම හරි සාමාන්‍ය විදිහට හිටියනේ අපි. කියන්නේ අපි සෙට් එකේ ඉන්නකොට හරි මිත්‍රශීලීනේ. අර එහෙම වුණාම පොඩ්ඩක් ඒ කියන්නේ මොකක් හරි සීන් එකකට යන්න කලින් අඩුම තරමේ පොඩ්ඩක් කතා කරගන්න මේක අපි කොහොමද කරන්නේ අපේ මොකද්ද ඔයාගේ ඉන්ටර්ප්‍රිටේෂන් එක කියලාවත් අඩුම තරමේ දැනගෙන යන්න විවේක බුද්ධියක් අපිට තියෙනවා. ඔය අර ඔයා අහපු ප්‍රශ්නෙට අවසාන වශයෙන් මට එන්න ඕනේ පොඩි මේකක් ගන්න. හැබැයි ඒකේ අවසාන වශයෙන් තියෙන්නේ මේ කියන්නේ මේ වැඩක් කරන්න ඕනේ අර කිව්වාගේ විවේක බුද්ධියත් ඇතුව. අපි නිකන් මැෂින් නෙමෙයිනේ අපි දන්නවා. සහාය දැන් සමහර වෙලාවට අපි මට හිතන එක අපි හැමෝම හැමදේම දන්නෙත් නැහැ. ඒ කියන්නේ දැන් අපිට තේරෙන දේවල් ටිකක් තියෙනවා. මෙයාට තේරෙනවා, ශනුට තේරෙන දේ. අයියට එයාගේ වැඩේ ගැන තියෙන අදහස් තියෙනවා. එතකොට අපි ওই ටික ෂෙයා කරගන්න අපිට ටයිම් එකක් හම්බුණොත් ඒක මාර වටිනවා. මොකද මේ අපිට සමහර වෙලාවට එක්කෝ ඒ වැඩේ ගැන තියෙන මොකක් හරි ස්ට්‍රෙස් එකක් එක්ක හරි මොකක් හරි මිස් වෙන කාරණා තියෙනවා. එතකොට මේක කතා බහ කරද්දී ওই ටික ෂෙයා වෙනවා. දැන් ඔයා කියන එක ඇතුලේ තව එකක් දැන් මෙයා කිව්වා වගේ ඒ ටයිම් එක මේ වැඩවල හම්බ වෙනවා අපිට. අනිත් එක දැන් ඔතනදී ඔයා කිව්වා වගේ සමහර විට සීන් 10ක් ෂූට් කරායින් පස්සේ ඔයාට තේරුණා වුණත් සමහර විට චේන්ජ් එකක් කරන්න පුළුවන් කියලා ආපහු දැන් මේකත් එක්ක ගියොත් තව පැය ගාණක් විතර යන්න ඕන. ඔයාට මානසිකත් එක්ක ඒ වගේ දේවල් ඔයාට කතා කරන්න හම්බෙන්නේ නැහැ නේ ගොඩක්. අර ඉතින් ගොඩක් වෙලාට හම්බෙනවා. හැබැයි සමහර වැඩවල තමයි සමහර වෙලාවට ඉතින් අපි ගියා කරනවා රෑලි වෙනකන් මැෂින් වගේ තමයි අර කිව්වා වගේ පාවෙනවා. හැබැයි මේ වගේ අපිට ටිකක් ඊට වැඩිය කතා කරන්න පොඩි ටයිම් එකක් හම්බ වෙනවා. නෑ දැන් මේ අකලංග කියපු වචනෙත් එක්ක පොඩි එකක් මට මතක් වුණා. දැන් කිව්වනේ අනිත් අය ඔක්කොම අඳුරනවා ශනුදිනිත් එක්ක මේ පළවෙනි වතාවට වැඩ කරේ. එහෙම අවුලක් නෑ. මට අපි ඔක්කොම හම්බෙන්නේ පළවෙනි වතාවට. ඔව් ඒක හන්දම මට වෙච්ච එකක්. මගේ දන්න කියන කට්ටිය ඇව්වම කියනවා දැන් ඔය දෙන්න ගැන ඒගොල්ලන් දන්න හන්ද ඒගොල්ලන් මුකුත් ඇව්වේ නෑ. නමුත් මම ඇහුවා ශනුදිනි එක්ක වැඩ කරද්දි කොහොමද පණ්ඩිතයිද? නැත්තම් ආඩම්බරයිද? මගෙන් මේ මම මේ බොරු නෙවෙයි කියන්නේ මගෙන් ආන ප්‍රශ්න. මං කිය එහෙම අවුලක් නෑ. ඉවර වෙනකන් උදේ පාන්දරන එහෙමද? මං කිය ඕ එහෙම තමයි වැඩ කරේ. කවුද මට දෙන්න නම්බරේ ආපු කෙනාගේ? මං කියන්නේ අර මං කවුද කියලා. අපිට හම්බ වෙන්නේ චනු ෆස්ට් ටයිම් මේ වැඩේදී. මේ දැන් මටත් තිබ්බ මට කවදාවත් ඔළුවේ තිබ්බේ නැහැ මට චනු එක්ක වැඩ කරන්න එහෙම. මොකද චනු ඒ කියන්නේ ඊට හම්බෙන වැඩ ටිකක් වෙන විදිහක මට හම්බෙන්නේ. එතකොට ඕක අපි සම්බන්ධ වෙන තියෙන එක හරිම අඩුයි. අර මේකේ කාස්ට් එක ගැනත් දාලා තිබ්බ කමෙන්ට් ගොඩක්. ඒ කියන්නේ ඔය කියන්නේ ඔය කට්ටිය සනුද්‍රී මෙයා ඒ කියන්නේ එහෙම කාස්ට් එකක් ඔව් මේක මේ ෂෙයා වුණා ගොඩක්. එතකොට ඒකේ මමත් දැක්ක ඒ කාස්ටින් සම්බන්ධ. එතකොට ෆස්ට් ටයිම් ඉතින් හම්බ වුණේ මමත් හරිම මේ මට හරි කියුරියස් ඉතින්. ඒ කියන්නේ මමත් හරි කුතුහලෙන් හිටියේ චනු. ඒ කියන්නේ චනුව හම්බෙලක් නෑනේ. ඒ කියන්නේ මගේ මොකක් හරි අවුලක් තියෙනවා. මම මල්ල ගෙදරක ගිහිල්ලා මේ මල්ල ගෙදරක මං ගැන කතා කරාද? මාව ගොඩක් කාලෙකින් පස්සේ හම්බෙච්ච පුද්ගලෙක්. ඔව් එහෙනම් ඇවිල්ලා ඒ අර අපිට මුණ ගැහෙන්න ඔව් මේ වගේ අර මේක ට්‍රේලර් එක බැලුවා මේ මල්ල ගෙදර මම වඩින මගෙන් මං කව මල්ල ගෙදර වෙන මොන මවුලක්ද මම යන්නේ මං ඉතින් පඬිත නෑ. දැන් අපි සීසන් 2 එකේ වැඩ පටන් ගන්නවද නැත්නම් ඒකට කලින් ප්‍රශ්නයක් අහමු අපි සතීෂයි. ඔයාට කොහොමද දැනෙන්නේ මේ වැඩේ? වැඩේ මොකක්ද දැනෙන්නේ? මේ වැඩේ ඇත්තටම දැන් මේකේ සමහර දේවල් තියෙනවා කිව්වොත් එimhe මේ ස්ටෝරි එකත් එක්කම කියන්න වෙනවා. නමුත් අකලංක දන්නවා පළවෙනි වතාවට මට ජීවිතේම පළවෙනි එක්ස්පීරියන්ස් එක හුස්ම හිර වුණොත් මිනිස්සුෙකුට මොකද්ද වෙන්නේ කියලා මම දන්නවා. ඇති ඔව් තව කියන්න එපා. එනවට ඒක එතන වෙන ඇත්තම දෙයක් වෙනවා. එහෙනම් තව ටිකක් කරලා කියන්න ඉන්න. ඒක අපිට මේ අර වැඩේ එළියට ආවට පස්සේ කතා කරන්න තිබ්බනම් ආව ඉතින් හන්දේවල් දැන් කතා කරන්න දෙයක් නෑනේ. නැත්නම් ඔයාලට කියන්න ලොකු එක්ස්පීරියන්ස් එකක් ඇති. ඒ ඇත්තටම මේ මට මේක වෙනස් එක්ස්පීරියන්ස් එක. මම කරන ෆීල්ඩ් එකත් එක්ක රඟපානවා පොඩියට කරලා තිබුණාට මේ වගේ වැඩකට ඇත්තටම සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. ඇත්තටම මම දැනන් හිටියේ නැහැ සනුදුරි රඟපානවා කියලා. මම මොනවා කරනවා කියලා හිතුවේ? නෑ මෙයා මට කලින්
මුලින්ම කතාව කියද්දී කොහොමද දන්නේ මට මේ සනුද්‍රීගේ කතාවක් තිබුණේ නැහැ මට. මට කතාව කියද්දී මේ දෙන්න ගැන කියලා තිබ්බා. අනිත් කැරක්ටර් ගැන මම දැනන් හිටියේ නැහැ. මේකට රඟපාන්නේ මං හිතුවා මේ මම සාමාන්‍ය මේ අපේ සීරීස් එක ඇතුලේ ඉන්නවා කියලා මම දැනන් හිටියේ නැහැ. එතනට ආවෙන් පස්සේ තමයි මම දැනගත්තේ ඉන්නවා කියලා. හැබැයි මං ඔක්කොමලගේ මන් දැනගත්ත දෙයක් තමයි මේ කට්ටිය දාපු එෆර්ට් එකයි ඒ ඩෙඩිකේෂන් එකයි උදේ පාන්දර වෙනකම් වැඩ කරපු විදිය. මං සමහර ලොකේෂන් වල ඉඳලා තියෙනවා, බලලා තියෙනවා. මිනිස්සු හැසිරෙන විදිය මං දැකලා තියෙනවා. මූණවල් වෙනස් වෙන හැටි දැකලා තියෙනවා. වෙලාව යද්දි මිනිස්සුන්ගේ ටෝන් එක වෙනස් වෙන ඒවා දැකලා තියෙනවා. නමුත් මේකේ මං දැක්කේ නෑ ඉවර වෙනකම්ම ඉවර වෙලා යනකොටත් හැමෝම ඒ විදියටම හිටියා. තාම පැයක් දෙකක් වුණත් වැඩ කරන්න පුළුවන් විදියට හිටියා. ඒක ඇත්තටම එළියෙත් මං ගිහිල්ලා ගොඩක් අයත් එක්ක කතා කරද්දි කිව්වා ඒකයි මෙතන ඉන්න එක හේතුවක් වෙලා තියෙන්නේ කියලා. because මං ගොඩක් වෙලාවට ඔය මේ කොයි හරි මොකක් හරි කියවද්දි හරි බලද්දි හරි ලොකු නළු නිලියෝ ගැන කතා කරද්දි මං බලන්නේ සමහර තැන්වල කන්නේත් නැතුව ඒගොල්ලන් දෙන ඩෙඩිකේෂන් එක ඔය සුපර්ස්ටාර් වෙලා තියෙන මිනිස්සුන්ගේ පොඩි ඒවා මං දැක්කා. මං ඒකයි දන්නේ මේගොල්ලන්ගේ වැඩ නම් මං ඕන තරම් දැකලා තියෙනවා. වාගේ මියුසික් වීඩියෝ අර රංගපාපුවා මං ගොඩක් බලලා දැකලා නැහැ. හැබැයි ඒ කැපවීම දැක්කා. ඒක මට අලුත්. ඔය ජකර දැබ්බේකුත් වුණා මාත් මැදදී. පළවෙනි දවසේ දෙවෙනි දවසේ. ඔව්. ඒ කියන්නේ මගේ පළවෙනි දවසේ. ඔබගේ දෙවෙනි දවසේ. අයියා කියන්නේ එහෙම දේවල් ටිකක් වුණා. හරි අපි දැන් ගේම් එකට යන්න කලින් ගේම් එක කොහොමද සෙල්ලම් කරන්න කියලා කියන්න එපා. කසුනි අකලංකය තමයි මුලින්ම පටන් ගන්න ගේම් එක. කසුනි කියන්න ඕනේ අකලංක ගැන පොසිටිව් දේවල් ටික. ඒ කියන ගමන්ම මම මේක ඔබනවා. ඒ වෙලාවේ එයාගේ නෙගටිව් ඒවා ටක් ගාලා මාරු කරලා කියන්න. හරිද? හරිනේ. හරි. එහෙනම් 1 2 3යි. ඔන්න ඔය මුකුත් නෑ එන්න ඔලුවට හරි. ඇය හරිම ටැලන්ට් ඇඩ් කරන්න පුළුවන්, සිං කරන්න පුළුවන්. එතකොට එයාගේ ෆ්ලෙක්සිබිලිටි එක, ෆිසිකල් ඇක්ටින් පැත්ත. ඊට පස්සේ තව හරි ගොඩක් වෙලාට හරි කාම්. ඔන්නේ තා හරි ඒක තමයි මූඩ් හරිම මූඩි. ඒ කියන්නේ හොයාගන්න බෑ යා හරි වෙලාවට හරි ගුප්තයි. ඒක වෙලාවට හරි කරදරයි. හරි එතකොට ඕපදූප කතා කරන්නේ නැහැ. තව හරි පිළිවෙලට පිරිසිදුවට ඉන්න. ගොඩක් තරහ ගන්න ඕන නැතිවට තරහ ගන්නවා. කාම් වුණාට තරහ ගන්න ඕනිවට තරහ ගන්නෑ. මට සාපේක්ෂයි ඒක. ඒක මට අනුව. ඊට පස්සේ තව හරි පොසිටිව්. එයා විදිහට ඉන්නවා. කොහේ ගියත් එයා විදිහට ඉන්නවා. ඒක කිසිම කවුරු හින්දාවත් මොන හේතුවක් හින්දාවත් වෙනස් කරන්නේ මන්නේ හරි පොසිටිව් වලින් පොසිටිව් නේ. 1 2 3යි. පිළිවෙලයි, පිරිසිදුයි, එතකොට දක්ෂයි, අනවශ්‍ය විදිහට කලබල වෙනවා. අනවශ්‍ය විදිහට කලබල වෙනවා. හරි හදිසියක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් අහලා ඒ මනුස්සයාට ප්‍රශ්නේ ප්‍රොසෙස් වෙන්න වෙලාවක් දෙන්න නැහැ. උත්තරේ බලාපොරොත්තු වෙනවා. හරිම මිනිස්සෙක් විදිහට හරි හොඳයි. මිනිස්සුන්ට සහ සත්තුන්ට විශේෂයෙන්. සත්තු මටත් වෙලාවකට හිතෙනවා බල්ලෙක් පූසෙක් කියලා ඉන්නවා නම් හොඳයි ගොඩක්ම කියලා. ගොඩක් උදේ නැගිටින්නේ නැහැ. මට අනුව පොඩි නෙගටිව් එක නේ. එයා නිදා ගන්න ටයිම් එක. මට සමහරලාට පොඩ්ඩක් මල පයින් එතකොට. එතනින් ගියාම මොකක් හරි වැඩක් පටන් ගන්න උනන්දුවෙන් ඊට පස්සේ ඒක කන්ටිනියු කරන්න පොඩ්ඩක් අමාරුයි යාට. ඇතිනේ. දැන් පොඩ්ඩක් ඉන්නකෝ දැන් අපෙන් මගෙන් අහන්නෙත් මේ අයියලා ගැනද? මම මේ වැඩෙන්මයි දැනගත්තේ මම නෙගටිව් දේවල් දන්නෙත් නෑ. ඔය දැනගන්නකෝ මේ මුකුත්ම කරේ නෑනේ අද තරඟ. මං අහන්නම් ප්‍රශ්නේ. කොහෙන්ද මට?
දෙන්න දෙන්නේ අර බොරු තමා කියන්නේ කවුද පටන් ගන්නේ? දේවල් කියන්නේ මොකද හදලා කියන්නේ ඔව් ඒ කමන්නේ සතීෂ් ආයත පටන් ගන්න. කවුරුද හරි අයිය පටන් ගන්න නේ. නෑ හරි සතීෂ් ආය පටන් ගන්න. පොසිටිව්. හරි දක්ෂයි වැඩේට ගොඩක් වෙලාවට වැඩක් කරන්න පටන් ගත්තම ඒ වැඩේට ගොඩක් වෙලාව යොදලා ඒ ගැන හිතලා ගොඩක් ඩෙඩිකේට් වෙලා වැඩ කරන මිනිස්සෙක්. ඊට අමතරව මිනිස්සුත් එක්ක හරි හොඳට කතා බහ කරන්න පුළුවන් හොඳ කෙනෙක්. හැබැයි සමහර වෙලාවට මූඩ් ගාලා ඉන්නවා මේ කිසි කෙනෙක් එක්ක කතා කරන්න නැතුවත් ඉන්න වෙලාවලුත් තියෙනවා. ඒ වගේම පොඩි කම්මැලි ගතියකුත් තියෙනවා කියලා තේරෙනවා සමහර වෙලාවට. ඒ වගේම ෆෝන් එක ගත්තොත් තියන්නෙත් නෑ මේ කතාව ඉක්මනට ඉවර කරලා තියන්නේ. ඒ වගේම හැමෝන්ට වැඩ කරන හැමෝන්ට එක ආදරෙන් වැඩ කරනවා. ඊට අමතරව මිනිස්සුන්ට හරියට ගරු කරලා වැඩ කරන කෙනෙක්. ඒ වගේම යා හරි ආසයි අලුත් අයත් එක්කත් වැඩ කරන්න. ඊට අමතරව යාගේ වයිෆ් හරි ආදරේ. හැම වෙලේම යාව ළඟ තියා ගන්නවා. ඒ වගේම මේ යාළුවෝම සමහර වෙලාවට මේ අනවශ්‍ය විදිහට පාවිච්චි කරනවා කියලා මට හරි ඇති. මට කියන්න බෑ ඉතින් නෙගටිව් එක කොහොමද දැන් අයිය පටන් ගන්න. මොකක්ද පොසිටිව් කියන්නේ? එක පටන් ගන්න. ගන්න දැන් ඔයා ලියන කෙනෙක්නේ ඔයාට පුළුවන් වෙනකොට හදලා කියන්න මේ වෙලාවේ. රයිට් එහෙනම් හරි ඕක මට දෙන්න උදාර කියනවා සනුත් අයියෝ මේ මට නම් කියන්න එපා කියන්න කියලා. අවුලක් නැහැනේ මං ගැන මොන හරි කියන්නේ ඇති මං ගැන වැරදි නම් ගොඩක් ඇති. හදලා තමයි කියන්නේ. හදලා කියන්නේ දැන් මෙයා ඔයාගේ නිලියනේ ප්‍රොඩියුසර් එතකොට ඔන්න පොසිටිව් ස්ටාර්ට් හොඳයි වැඩ කරන්න. ඒ කියන්නේ කිසිම කරදරයක් නැහැ මුකුත් කියන්නේ නැහැ. කියන්නේ වෙලාවල් සම්බන්ධව අරම මං හිතුවේ එහෙම වෙයිද දන්නේ නැහැ කියලා. දැන් එහෙම නෙමෙයි හොඳයි කතා බහ කරන්න පුළුවන්. අයියෝ. ඔව් නේ. නෙගටිව් කියන්නේ මෙහෙමයි. මැසේජ් එකක් දැම්මොත් එහෙම රිප්ලයි කරන්න සමහරට උදේ දැම්ම හවසනේ සමහර දවසකුත් යනවා. සමහර සතියකින් උනත් වෙනවා ඒක මම දන්නවා. ඉක්මනට දෙයක් කතා කරලා සමහර පහුවෙලක් තියෙනවා. ඊට පස්සේ ඒක ඕනදී පොසිටිව් දේ. පොසිටිව් එච්චරයි තියෙන්නේ මං ගෙන් තව නැද්ද හොඳ? හොඳද? නෑ හොඳ කියන්නේ කියන්නේ හැමෝමත් එක්කම කියන්නේ හොඳට කියන්නේ සෙට් එක මං කියන්නේ හැමෝමත් එක්කම සුහුදව වැඩ කරනවා. කියන්නේ කිසිම මේ බොරුනේ බොරු දින්ගුනේ කියන්නේ කියන්නේ. මෙයා මේ වැඩේට හොඳට ඉඳලා එක දෙයක් තමයි මේ කන්ටිනියුටි ප්‍රශ්නකුත් මෙයා මෙතන මෙයාව කිව්වා මේ ෂූට් එකේදී ඒක අපි හැදුවා කියන්නේ වැඩෙත් එක්ක ඉන්නවා කියන එක මට තේරුණා. කියන්නේ මේක අපි කට්ටියට මිස්ලා තිබුණේ මට සහ හැමෝටම මිස්ලා තිබුණේ. ඒකත් අපි හැදුවේ මෙයා හින්දා. ඒ කියන්නේ වැඩෙත් එක්ක ඉන්නවා මේ කන්ටිනියුටි කොච්චර හොඳද කියනවනම් අමතක වෙලා අද මං ඇඳන් ආවේ ඒක ඇඳන් ෂොට් එක මම ඒ කියන්නේ මම දැක්කම නම් දැක්කා. මට අරක බලද්දි තේරුනේ මට කියාගන්න බැරුව ඉතින් ඩෙඩිකේටඩ්. අයියෝ ඇති නෙගටිව් ඇතිනේ. තියෙනවද කියන්න ඇතිනේ. හොඳයි තරගය අවසන් ඔක්කොම මේ කිව්වද? කිව්වා. හරි. කබලම කිව්වා මෙයා කිව්වේ නෑ. කිව්වා වගේ තමයි ඕගොල්ලෝ කිව්වම ඔයා ඔය දෙන්න වැඩ කරන්නේ ගොඩක්. හරිම සපෝටිව්. මේ වැඩේට අමතරව අපි දැන් අලුතෙන් තව වැඩක් කරගෙන යනවා. ඉතින් ඒ වැඩේදීන් තමයි මම ඇත්තට වැඩිපුර මඳුර ගත්තේ. ඉතින් ආකි හරිම සපෝටිව්. මම හිතන් හිටියට වඩා හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපිට සාමාන්‍යයෙන් ෆීල්ඩ් එකේ කට්ටිය කතා වෙන දේවල් තියෙනවානේ. ඒවත් එක බලවම ඇත්තටම මට ඇහිලා තියෙන දේවල් වලට මාරම හොඳයි. නෙගටිව්. ගොඩක් හිතනවා මං හිතන්නේ. මට ඒ කියන්නේ මේ රංගපානකොට ගොඩක් හිතනවා කියලා මට හිතිලා තියෙනවා යා. හැබැයි ඉතින් ඒකත් ඉතින් පොසිටිව් විදිහට ගන්න පුළුවන්. මට එහෙම නෙගටිව් කියන්න බෑ ඒකනේ. අනේ මට බෑනේ. අනේ හරිම හොඳ කෙනෙක්. ඇක්ටිං වලට අමතරව දැන් මට සෙට් එකේ ඉන්න වෙලාවට එම ගොඩක් දේවල් දවලා තියෙනවා. අනේ ඇති. එයා හොඳ කෙනෙක් එච්චරයි. හරි දැන් ගේම් එක අවසానයි. දැන් අපි ආයි අපේ ප්‍රශ්න වලට යමු. දැන් ගායන්ට බිස්නස් කරන්න එක්කෙනෙක් හම්බුණාද? ඉන්වෙස්ටර් කෙනෙක්. ඉන්වෙස්ට් කරන්න? කෑවනේ දින්නේ දැන්
ඉන්වෙස්ටර් ඉන්නේ කරන්නේ ඔය තමයි. මම කියනවා දැන් සීරීස් එකේ දිගටම මේ බැනුම් ගන්නවානේ. ඔව්. රියල් ලයිෆ් එකෙත් ඒ කියන්නේ බැනුම් ගානේ. ඒක මම හිතන ස්විං වෙනානේ. රියල් ලයිෆ් එකේ. නෑ ඕ ඒ කියන්නේ මමත් බැනුම් ගන්නවා, එයාත් බැනුම් ගන්නවා. ඒක මාරු තමයි. කාලයක් තියෙනවා ඒකේ. බැනුම් ගන්න සමයක්. සීසන් එකක්. මම බැනුම් ගන්න සමයක් තියෙනවා. එයා බැනුම් ගන්න සමයක් තියෙනවා. දැන් අපි මේ සීරීස් එක පොඩ්ඩක් බැලුවනේ. ඔව්. ඒකේ දැන් ශනුත්‍රි වමන දාන පොඩි සීන් එකක් තියෙනවානේ. ඒක සෑහෙන නැචරල්. එහෙම නැචරල් වෙන්න එක්කෝ කලින් ප්‍රැක්ටිස් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කලින් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. ඔයා හිතන්නේ මොකක්ද ඒක? මං හිතන දේ මං කියන්න ඇත්තටම කැමති නෑ. මම දාන්න නැති මිනිස්සු එන්න හොයාගන්න බැරි වෙයි. මම දාන්න නැති මිනිස්සු ගෙදරින් අප මිටක් ගේන්නේ කොහොමද? මමනේ දාලා තියෙනවා මං කියන්නේ අර විදිහට මම එක්ස්පීරියන්ස් නැත්තෙත් නෑ. තියෙනවා. ඉතින් සාමාන්‍ය ගානකට ඉතිහාස නිපුණාම වමන යනවානේ සාමාන්‍යයෙන්. එතකොට අර එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. හැබැයි එදාම ඇත්තට වමනේ කරා. ඒකයි එච්චර ක්ලීන් කරන්න ගොඩක් අමාරුනේ නේද? ඔව් මට මතක නෑනේ. ක්ලීන් කරපු අයගෙන් තමයි අහන්නේ. අපි කියන්නේ නැතුව කවුද ක්ලීන් කරේ කියලා නැත්තම් මේ කතාවම කියාගෙන යන්නේ. ඔබ දන්නේ නැත ඔක්කොම ටික කියාගෙන යනවා. ඔව්. දැන් උදාහරණ දැන් මේක OTT platform එකට ගෙනියන්නේ ඇයි? and especially මේ Streamax එකත් එක්ක යන්නේ මොන හේතුවක් හින්දාද? ශ්‍රීමැක්ස් එකත් එක දැන් මේක කොහොමත් වෙබ් සීරීස් එකක් විදිහට අපි YouTube දාන්න හරි එහෙම තමයි අදහසින් තමයි කළේ. ඒතර මට ශ්‍රීමැක්ස් ලව හම්බෙනවා මේක අරගෙන යද්දි මේ කරත් ඒක කට්ටිය කතා කරාම තේරුම් දෙයක් තමයි ඒ කට්ටියට කියන්නේ උමනාවක් තියෙනවා එහෙම එකක් හදන්න. ඒ කියන්නේ ක්වොලිටි වල ටිකක් කෙරෙන්න. ඒ කියන්නේ ඒ කට්ටිය බිස්නස් එකකට අමතරව ඒ කට්ටියත් ගන්නේ රිස්ක් එකක් අරගෙන පොඩි මේකක් කරන්නේ. ඒ කට්ටිය කතා කරාම ෆිල්ම් බලලා තියෙන. ඒ කියන්නේ ඒව ගැන දන්නේ එහෙම කට්ටියක් එතන ඉන්නේ. ඒතර මට හිතුණා මේක නෑ යාලා ආපු අයිඩියත් එක මේක හොඳයි අපි try කරලා බලන්න එක කියලා. ඒ කියන්නේ OTT කියන්නේ මට ඊට පස්සේ තමයි ගොඩක් ඒක ඔය මේ උනේ මොකද අපි ලංකාවේ තවත් කීපයක් තියෙනවා OTT. ඒ වුණාට ඒව මොනවද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. මේ ඒකේ මොනවද තියෙන්නේ කියලා. මේ කට්ටියගේ වෙනම ප්ලෑන් එකක් සහ මේ කට්ටිය ඒ කියන්නේ ඒකට ගන්න දේවල් සහ ඒක ප්‍රමිතියක් බලනවා. එතකොට ගන්න හැමදේම ගන්නෙත් නෑ. එහෙම එකක් තියෙනවා. ඒකට ඒකින්ද තමයි මම Streamax ලව එකට දෙන්න තෝරගත්තේ. දැන් ඔයා කාස්ට් එක ගැන කතා කරපුවන්ද මේ කාස්ට් එක තෝරගත්තේ කොහොමද? තෝරගත්තේ කියන්නේ මේක ලියද්දිම මම ඔයාගේ මේ චනුගේ චරිතය ඉල්ලන්නත් කියාට ඒ කියන්නේ දැන් මම බැලුවා අයියෝ. මම ආසයි ඒ කැරක්ටර් එකට මොකද දැන් මේක මට මෙයත් එක්ක ඇඩ් කරන්න බෑ පොඩි එහෙම එකක් තිබ්බා අරකට මම හරියසම ආකාටත් කෝ ඒක අතල් කැරක්ටරයක් මට තිබ්බනම් මරු ගනේ කියලා ඊට පස්සේ දැන් චනු එක දැන් මං උත්තරයක් දෙන්නම් කියලා කතා කරලා පස්සේ මම කිව්වා මම හැබැයි අරකට කැමති ඒකට වැඩි ඒක මම දැනන් හිටියේ නෑ. මම දැනන් හිටියේ නෑ කැමති කියලා. නෑ ඊට පස්සේ මම අර හා කියන්න ගත්ත කෝල් එකේ මම කිව්වා හැබැයි මම අර කැරක්ටර් එකට වැඩි කැමති කියලා පොඩ්ඩක් හිතියා මොකද මෙයා කියන්නේ කියලා කතා කරලා ඉවරයි. ඔව් එහෙම නෑ ඒ කියන්නේ මට කියන්නේ කාස්ට් එක කියන්නේ දැන් මම මේක ලියද්දිම ඔළුවේ දැන් අකලංකත් එක්ක තමයි අලි වැඩේ. يعني එයා විතරයි ඔළුවේ තිබ්බේ. يعني මම මේ COD එක කරලා අකලංකය මේ ගැන දන්නවා සහ මේ කැරක්ටර් එකට ගැලපෙන කියන්නේ මම කැරක්ටර් එකට පෙනුම ගැලපෙනවා සහ වැඩ කරන්න හරි ෆ්ලෙක්සිබල් සහ සෑහෙන ටැලන්ට් එකක් තියෙන නළුවෙක් මම COD එකේ දී මට දැක්ක දෙයකින්ද මම යත් එක්කම තමයි ඔය පෑන් කියන කැරක්ටර් එක තියාගෙන ගියේ. එතකොට එහෙම යද්දී කසුනි කොහොමත් කසුනි ගැන මේකක් තිබ්බා. ඒ කියන්නේ මෙයාගේ රංගපෑම් ගැන මේකක් තිබ්බා. මැද හරියට යද්දී ඔහොම ලියාගෙන යද්දී කසුනි තමයි ඔළුවට ආවේ. මෙයාව මට කියන්නේ මට දැන් මේකේ කැරක්ටර් එකත් හරි කියන්න නැතුව ජනප්‍රිය චරිතයක් නේ ලංකාවේ එකේ තියෙන්නේ. එතකොට සහ ඒකත් එක්ක මෙයා කරලත් දැන් මෙයා මට එකපාරට ඔළුවට ආවේ මෙයා කරලත් නැහැ නේ වගේ දේ. මම සාමාන්‍ය කරලා තියෙන්නේ සාමාන්‍ය අහිංසක හැමදාම නිකන් මට නිකන් ඒ වෙනසත් මට දකින්න ඕන. දැන් මේ දෙන්නයි මෙයයි එක මට ඒ වෙනස දැන් උතර ඔයා ගාවට ගෝපි ගාවට එද්දී ඔයාගේ පෙනුම තමයි කෙලින් මට ඕනුනේ ඒ කැරක්ටර් එකේ පෙන්වන්න
කාම් ගතිය හරි නිවිච්ච ගතිය ඒ තියෙන එකත් එක්ක ඊට පස්සේ වාගේ මට වත් එක්ක වාලගේ එක්සෙල් බ්ලොග් එකත් එක්ක ඒ වත් එක්ක මට මේකත් තිබ්බ මේ ඔළුවේ තිබ්බා. එතකොට තමයි ඉතින් ඔයාට කතා කරේ. සහ එහෙම තමයි ඉතින් කාස්ට් එක තෝරගෙන ඒක මගේ ෆස්ට් චොයිස් එක. thank you ආවට කට්ටියට මම කියන්නේ ඒක ආයි සෙකන්ඩ් ඒවා තිබ්බේ නෑ. වැඩේට ආවා. අපි රැපිඩ් ෆයර් රවුන්ඩ් එක අකලංකයෙන් පටන් ගමු. මේ රංගපාණ්ඩුව වැඩ කරන්න කැමති නළුව හරි නිලිය ලංකාවෙන් පිට. ඔව්. නළුවනං රයන් ගෝස්ලින් නිලිය නිකොල් කිඩ්මන්. හරි. වැඩ කරන්න කැමති ඩිරෙක්ටර් කෙනෙක් ලංකාවෙන් පිට. මෙල් ගිබ්සන්. මොකද විශේෂ හේතුවක් තියෙනවද? අපකැලිප්ටෝ. මොකක් හරි බලපු ෆිල්ම් එක අම්මා මේක මට රංගපාන්න තිබුණා නම් කියලා හිතපු මොකක් හරි එකක් තියෙනවා. තියෙනවා. පල්ප් ෆික්ෂන්. මොකද කැරක්ටර් ආර වෙන්නේ කරේ. සැමුවෙල් එල් ජැක්සන්. දැන් රංගපානට අමතරව මේ ශේෂ්ත්‍රය ඇතුලේ වෙන මොකක් හරි ජොබ් එකක් තෝරගන්න කිව්වොත් මොකද්ද තෝරගන්නේ? රංගපානට අමතරව ඔව්. සවුන්ඩ් රෙකෝඩිස්ට්. ලයිව් සවුන්ඩ් රෙකෝඩිස්ට්. හරි. ඒක මහනද අපෙන්? ඔව්. ඉතින් ඔයාලට දැන් ප්‍රශ්න එක දීලා තියෙන්නේ දැන්. හරි ලේසි. නෙවෙයි මම ඇත්තටම මේ ඩිරෙක්ටර් ඇක්ටර්ස් ආස එහෙම ආසා ඉන්නවා. නමුත් මැත්තක වැඩ කරන්න ඕනි කියලා මේ එක්කෙනෙක් තෝරන්න නැහැ ඇත්තටම. ඔව්. දෙන්නේ තුන් දෙනෙකුණක් කමන්නේ නැහැ කියන්නේ. මම සාමාන්‍යයෙන් ඇත්තටම මේ ටිකක් කොලිවුඩ් බොලිවුඩ් ෆෑන්. මම බලන්නේ ගොඩක් හින්දි ටැමිල්. එහෙම ගත්තොත් නම් වශයෙන් මම මේ දවස්වල ඇත්තටම ආසයි ඊෂාන් කාටට. ඊෂාන් කාට. එයත් එක්ක රඟපාන්න ආසයි. ඇක්ට්‍රස් නම් මං එහෙම ඇක්ටර්ස් ඕනෙම නැහැ ඉතින් මම කැමති නැහැ. ඔව් ඔය දෙන්න. අනේ මං ඒ දෙක කියන්නම්. ඇක්ට්‍රස් මං ආසම ආලියා භාත්. and කාජල්. ඒ දෙන්නත් ඇයි? නෑ ඉතින් මම කියන්නේ ආලියා භාත් තමයි වැඩ කරන්නේ. ඔයා එයාවයි මමයි දාලා වැඩක් කරන්නේ. ඒ දෙන්න තමයි. ඩිරෙක්ටර් කෙනෙක් එහෙම නැද්ද විශේෂ? ඩිරෙක්ටර් මං ඒත් බොලිවුඩ් තමයි ආස බන්සාරිට එන්න. යා සංජය ලීලා බන්සාලි ආයත් ෆරාකාන් ඒ වගේ තමයි. දැන් ඔයාටත් එහෙම මොකක් හරි කැරක්ටර් එකක් තියෙනවද මේක කරන්න තිබුණොත් මට කියලා? නැහැ. හැබැයි සාමාන්‍යයෙන් මම බලනකොට අනේ මේක මං කරා නම් කියලා හැදකට මගේ හිතෙනවා. හින්දි නැත්නම් කැවෙර. ඔය දෙක ළඟදී බලපු එකක් මොකක්ද? අන්තිමට මම අර මේ හීරාමන්දි ඒක බැලුවා. ඒකේ ඒක කැරක්ටර් එකක් තියෙනවා. ඒකේ නම මට මතක නෑ. ඒ කැරක්ටර් එකට මං ආසයි. ගිබ්බෝ ජාන්ද කොහෙද? ඒ ඇක්ටර්ගේ නම මම දන්නේ නෑ. අලුත් එක්කෙනෙක්ද කොහෙද? අදිති රාව නෙමෙයි. නෑ නෑ අර අලුත් එක්කෙනා. ඒකට මං ආසයි. ආයෙත් ඉතින් මම සාමාන්‍යයෙන් හරිම කැමති. මං හරි ෆෑන් ඒවල. ඉතින් මට දෙනවා නම් මං ඕනේ රඟපානවා. අන්තිම ප්‍රශ්න වගේ අහන්නේ මේ රංගපානට අමතරව ප්‍රොඩියුසර් කෙනෙක් කියලා අපි ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා අපි නෑ ඒක දෙකත් නැති වුණා වෙන මොකද කියන්නේ? ඒ දෙකත් නැති කරනවා නේ. ඒ දෙකම නැත්තම් මේකප් ආටිස්ට් ස්ටයිලිං අපේ සාමාන්‍යයෙන් මේ මම නෝට් කරලා තියෙන දක් ස්ටයිලිං පොඩ්ඩක් අඩුයි අපේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. කියන්නේ ෆිල්ම්ස් හරි ටෙලිඩ්‍රාමාස් නම් චුට්ටක් කොහොමත්ම අඩුයි වගේ. ෆිල්ම්ස් ගත්තොත් ස්ටයිලිං කියනවා දැන් තමයි එන්නේ. කියන්නේ කැරක්ටර් එකක් වුණත් ස්ටයිල් කරන්න පුළුවන් එක එක විදියට. ඉතින් මට අදහස් වෙනවා මට හැමෝටම කියන්න බෑ නේවා. මට එහෙම ස්ටයිලිස්ට් වෙන්න පුළුවන් නම් මං වෙනවා. හරි. දැන් කසුනිගේ රංගපාණ්ඩු කැමතියෝ වැඩ කරන්න කැමති නළුවෙක් හරි නිලිය. නළුවා හොලිවුඩ් නම් ඉතින් මං හැමදාම ආස කරේ ඩිකැප්‍රියෝට පොඩි කාලේ නම්. එහෙනම් එයා නිලිය ඉන්න ගොඩක් ඉන්නවා. මෙරිල් ස්ට්‍රීප්, නිකෝල් කිඩ්මන්, ෆ්ලෝරන්ස් පූක්ට මං හරිම ආසයි. එමිලි බ්ලන්ට් ඔහොම කීප දෙනෙක් පහක් විතර ඉන්නවා මම ආසයි. කේට් වින්ස්ලට්. ඉන්දියාවේ ඉන්නවා කවුද අපේ මේ අර
අනේ මට යාගේ නම මතක අපේලු. අපේ දන්නවා වගේ අපේ අර අනේ මට යාගේ නම මතක නෑ එයා මේ හරි දවසල සෑහෙන තිලෝතිමාද තිලෝතිමා එතකොට මම තමයි වැඩ කරන්න කැමති ඩිරෙක්ටර් කෙනෙක් ඩිරෙක්ටර් මං කැමති අන්օර්තොඩොක්ස් ඩිරෙක්ට් කරපු එයා ෆීමේල් මාරියා කියලා තමයි මං හිතන්නේ අමුතු නමක් තියෙන ෂාල්ඩාර් වගේ නමක් තියෙන්නේ ඉන්දියාවේ වගේ නම් කිරන් රාව මොකක් හරි කැරක්ටර් එකක් වාට කරන්න හම්බුණා මම හරි ඇත්තටම අර කිව්වෝගේ ගොඩක් ඉතින් මම ගොඩක් ඉංග්‍රීසි ඒවා සහ අනිත් අර වෙන ලැන්ග්වේජස් වල බලන්නේ එතකොට මම හරි ආසයි ඉතින් ගොඩක් ඒවට ගොඩක් බ්ලූස් ළඟදී බලපු කලර් එකේ අර hair එක කොණ්ඩේ බ්ලූ නිල් පාට කරලා තියෙන මේ ඒ කැරක්ටර් එකට මාර ආසයි අපහු අන්օර්තොඩොක්ස් එකේ ශීරා හැස් කරපු කැරක්ටර් එකට මම මාර ආසයි රඟපාන්න නැත්තම් කරන්න කැමති වෙන මොකක් හරි වැඩක් ඇක්ටින් කෝච් වගේ එකක් තිබ්බනම් මම ඒක කියන්නේ මේ මාරේ මම මාර ඒක නෙවෙයි එහෙම එකක් කියන්නේ එහෙම වැඩක් කරන්න ඔව් මට මම ආසයි ඒක කරන්න දැන් උදාරකින් රඟපාන ප්‍රශ්නය අහන්න ඕනේද රඟපාන එක හන්ඩ ඔව් කාව තියලාද ඩිරෙක්ට් කරන්න කැමති කියලා කියන්නේ ඉන්දියාව නම් කෙලිම ඉන්දියාවේ මිලියන ආලිය බාට්ටවා ඒක අහන්න දෙයක් නැහැ මම මාර කැමති එයාගේ හයිවේ එක තමයි මුලින්ම බැලුවේ එයාගේ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් නේ එතන ඉඳන් එක ෆිල්ම් එකක් අතරින්නේ හෝල් එකට ගිහිල්ලා බලන්නේ හරි එතකොට ඔව් ඉතින් එයා තමයි නළුවෙක් කියලා ගත්තොත් ඉතින් අර හැම රටකම බැලුවට ඉන්දියාවේ බොලිවුඩ් තමයි සෙට් උනේ කියන පොඩි කාලේ තමයි බැලුවේ ඒකනේ ඩිරෙක්ට් කරන කම ශාරුක් ખાન ඩිරෙක්ට් කරන්න දිනනවා නම් ඉතින් ආරෝගේ එකක් තමයි තියෙන්නේ වා බලපු ෆිල්ම් වලින් මේ වගේ එකක් මාක් කරන්න ඕනේ කියලා හිතපු මොකක් හරි එකක් තියෙනවද ඔය වල ගොඩක් තියෙනවා නෑ ගොඩක් තියෙනවා නෑ මෙහෙම දැන් ළඟදී බලපු එකක් නිකන් මේ කරොත් එහෙම මේ ෆිල්ම් එකක් නෙමෙයි මේ වෙබ් මේ සීරීස් එක Netflix එකේ තියෙන ඩබ්බා කාඩල් ඩබ්බා කාඩල් කියන්නේ මම පිස් කියන්නේ ඒක සෑහෙන්න මට වැදිච්ච එක ළඟදී ඒක ඒ වගේ එකක් කරන්න තියෙනවා ඒක මම කරා නම් වගේ එකක් එහෙම එකක් තියෙනවා මේ ළඟදී තව එනවා ගොඩාක් තියෙනවා මේ ළඟදී නිකන් ඔලුවට එන්නේ ඒක තමයි දැන් ඩබ්බා කාටල් කියපුවාන්ද මම දන්නේ කී දෙනෙක් බැලුවද කියලා මම බලලා නැද්ද මම බැලුවා දෙක බැලුවා දෙක නවත්තන්න පුළුවන් වුණා දෙක බලන්න කියලා හරියට කරදර කළා මම බැලුවා දැන් කසුනිට දෙනවනම් මොන කැරක්ටර් එකද දෙන්නේ මම දන්නවා කියන්න බලන්න මම නිකන් හිතනවා කියන්න බලන්න කසුනිට ඕන එකක් දෙන්න නෑ ඕන එකක් නෑ එකක් කියන්න සාමානාස්ගේ කැරක්ටර් එක දෙන්න බෑ ජෝතියා කැරක්ටර් එකක් හොඳයි ඒක දවා හිතුවේ නෑ ඒක නෙමෙයි නෑ මම කැමති ඒගොල්ලන්ගේ නම් මට එච්චර මීටර නෑ මේ ඒ ටිකක් අරයා මේ දකින්න අඩු ඩබ්බා කට්ටිය මේ කෑම හදන එක්කෙනා ඔයා කියන්නේ මේ ළමෙක් ඉන්න එක්කෙනාද මම හිතුවා නෝ වෙනසක් බලන්න ඕනේ වෙනසක් බලන්න ඕනේ එයා තමයි ගැලපෙන්නේ සනත්‍රීට නෑ අර ළමයා ප්‍රෙග්නන්ට් එක නෑ ප්‍රෙග්නන්ට් එක බ්ලොගර් කෙල්ල ඔව් ඒකත් මේ පොඩ්ඩක් ඔව් මේක පෙනුම අමතක කළොත් පෙනුම අමතක කළොත් අර ඒ අවුනේ අද බලනවා මං ගිහිල්ලා ඒක බලන්න ඒක බලන්න ඕන එක දැන් ඩිරෙක්ෂන් අර වෙන මොනවා එකක් කරන්න කැමැත්තක් තියනවද දැන් මම එහෙම කරනවා මේ දැන් මම ලියනවා ලියන එක අතර කැමති එඩිටින් වලට යනවා එඩිටින් තමයි කරන්න හරි කැමති හරි දැන් ඔයා ඔයා ලංකාවේ නොවන අධ්‍යක්ෂකවරයෙක් සමග වැඩ කරන්න කැමති නම් කවුද ඒ පුද්ගලයා පාඩම් දැන් මං ටැමිල් ෆිල්ම් වල පිස්සෙක් මම කොහොමද ඉතින් ඒකනේ මණිරත්නම් තමයි මගේ ඩිරෙක්ටර් හරිද ඊළඟ ප්‍රශ්නෙටත් උත්තර දෙන්න මේ රංගපාණ්ඩ නළුවා නම් කමලාසන් නැත්තම් රජනිකාන්ත් එක රජනිකාන්ත්ගේ පිස්සු ෆෑන් කෙනෙක් මම හරිද නිලිය නම් දැන් ජීවතුන් අතර නෑ ශ්‍රීදේවි හරිද මම බල්ල කියන්න කැමතිම කැරක්ටර් එක කාගෙද මේ කමලාසන්ගේ නායකයන් කියලා ෆිල්ම් එකක් තියෙනවා ඒ කැරක්ටර් එකට මම හරි කැමතියි ඇක්ටිං නැත්තම් කරන්න කැමති මියුසික් ඒ සින්දු කියනවා මම තාම සින්දු ලියනවා
සින්දු කියන්නේ මියසික් කම්පෝස් කරලා තියෙනවා කලින් මේ වැඩ කරලා තියෙනවා මම මියසික් වලට ගොඩක් ආසයි. දැන් මේ පස් දිනකට අමතරව මේ සීරීස් එක ඇතුලේ වැඩ කරපු අනිත් අය ඉන්නවනේ. ඒගොල්ලන් ගැන මොනවාරි කියන්න තියෙනවද? ඒගොල්ලෝ ගැන ඒගොල්ලෝ තමයි මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මතක් කරන්න ඕනේ කියන්නේ මේ වැඩේට ඒ කියන්නේ මුදල් වලහගෙන වැඩ කරපු කට්ටියක් නෙමෙයි. ඒතර කිව්වම මේකේ DOP කරන්නේ මනුක රත්නායක ඉන්න පොඩිම හරි දක්ෂ සුරතල් ඩියෝ කමර්ෂල් වල එහෙම ගොඩාක් වැඩ කරන ලොකු අනාගතයක් තියෙන DOP කෙනෙක්. මනුක ඊට පස්සේ ආර්ට් ඩිරෙක්ෂන් කරන්නේ ලක්මාල් සඳරුවන්. එයත් දැන් ලොකු වැඩ කරගෙන යන කෙනෙක්. මගේ COD එක වැඩ කරෙත් ඒකට. මේකප් යස් ඊට පස්සේ අපි එඩි කරේ අනුරාධ මල්ලි. ඊට පස්සේ මගේ කැම්පස් එකේ යාළුවා තමයි ප්‍රොඩක්ෂන් මැනේජර් කරේ. ඔය යාළුවෝ ටික සාමර රාජවක්ෂ එදායි නම් ඉන්නේ. ඊට පස්සේ වැඩි විශේෂයෙන් කියන්න ඕනේ මේක එඩිට් කරන්න. එඩිට් කරන්නේ ලංකාවේ ඉන්න ජේෂ්ඨම එඩිටර් එල්මෝ හැරිඩේ. ඒ කියන්නේ එයා ගැන කියන්න ඕනේ. මොකද ලීනියර් එඩිටින් වල ඉඳලා ඩිජිටල් එඩිටින් වලට ආපු එකම එකන ලංකාවේ කෙනෙක්. ලීනියර් එඩිටින් වල ඉඳලා කට්ටිය අතෑරියලා එඩිටර්ස්ලා ඔක්කොම. මෙයා ඩිජිටල් එකට මාරු වුණා. මෙයා විතරයි එහෙම එඩිට් කරන කෙනෙක් වෙන්නේ මාර අප්ඩේටඩ් මිනිස්සෙක්. හරිම ඉතින් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා එයාත් එක්ක වැඩ කරන්න ගිහිල්ලා. මම මේ එල්මෝගේ මේ මෙයාට කියපු එකක් කියන්නම්. මේ එල්මෝ සර් කියපු එකක්. එල්මෝ සර් මේ කියන්නේ ඔය එයා හරි දැන් රංගපාන කට්ටිය අරම ගැන එන්න මේකෙන් දැන් තියෙන නිර්මාණ ගැනයි එනම මේ අප්ඩේට් සහ ඒව ගැන පොඩි පැහැදීමකුත් නැහැ. එතකොට එයා මෙයාගේ දැක්කට පස්සේ මෙයාගේ ඇක්ටිං දැක්කට පස්සේ මම එඩිට් කරන ගමන් කියනවා මේ අලුත් කෙල්ලෙක් මෙහිම රඟපානවා දැක්කමයි. මම මට කියන්න ඉතින් දැන් මේ මතක් වෙච්ච ඉඳලා කියන්නේ. අනිත් එක රුවන් වල්පොල තමයි මියුසික් කරන්නේ. මේකේ සවුන්ඩ් කරන්නේ. ලස්සන මියුසික් ටයිටල් එකට ලස්සන මියුසික් ට්‍රැක් එකක් හදලා දීලා තියෙනවා. ඔය ටික තමයි. තව ඉන්නවද තව? මතක් එකින් නොකී ඔක්කොම මතක් කරලා. එහෙනම් ඉතින් අද ඉඳලා වෙබ් සීරීස් එක Streamax OTT platform එකේ හැමෝටම බලන්න පුළුවන්. පමණේ දැන් ඇයි බැනුම් ආන්නේ මැරෙන්න ගියේ. ඇයි මැරෙන්න ගියේ. ඔය ටික ඔක්කොම මේක බලා ගන්න පුළුවන්. එහෙනම් කට්ටිය අද ඉඳලා Streamax OTT platform එකේ අපේ වෙබ් සීරීස් එක බලන්න පුළුවන්. අපේ weekend වෙබ් සීරීස් එක ගැන එක වචනෙන් කියනවා නම් මොකද්ද කියන්න තියෙන්නේ? සස්පෙන්ස්ෆුල්. අනේ මං කියන්න ගියේ සස්පෙන්ස් කියලා. නෑ ඉතින් මොනවද කරන්නද පහක් දාලා ඉන්න. මගේ ඔළුවේ තිබුණේම සස්පෙන්ස් තමයි. මේ එහෙනම් ඉතින් මේ දෙන්නගෙන් අහන්න ඊට පස්සේ මොකක් හරි තිබ්බොත් ඔයා කියන්න. අයියෝ බලන්නකෝ. ලෝන් නෑ ඉතින් මගේ නම් ඉතින් ඩ්‍රීම් එකක් තමයි. ඩ්‍රීම් කියලා තමයි කියන්නේ. වෙන මොකුත් නැහැ. lot of effort. දැන් තාරක තමයි මගේ උත්තරේ. උනේ අපරාධ වල පළවෙනිට කියන්න තිබ්බා. නෑ පළවෙනින් අහන්න එපා කියලා මුලින්ම. ඒක තමයි අපරාධය අනේ. long weekend. අද අද ඉඳලා අද කිව්වට අදම යන එක නෑ. Streamax. කියන්නේ අදම යනවා. හෙට නෙමෙයි කියන්නේ. හෙට ඉඳලා නෑ අද අද ඉඳලා අදම ඉඳලා Streamax එකේ ලොන් වීකෙන්ඩ් බලන්න. ඒක තව පාරක් කියන්න වෙන්නේ. ඔව්. අද ඉඳලා Streamax OTT platform එකේ long weekend එක බලන්න. ලොන් වීකෙන්ඩ් එක අද ඉඳලා වීකෙන්ඩ් එකේ Streamax බලන්න. නෑ අද ඉඳලා Streamax කියන platform එකේ long weekend බලන්න. season 1 season 1 sorry Season 1.